හායි මගේ යාළුවෝ හැමෝමටම කොහොමද? ආදරෙන් සතුටින් ඉන්නව නේද? අන්න ඉතින් අදත් මම මේ නිවාඩු දවසේ යන්නේ කොහෙද? අද යන්නේ නුවර දළදා මාලිගාව බලන්න. ඔන්න ඉතින් අපි දෙන්න උදේම නැගිටලා ගියා. ගියේ මේ මාලිගාවට. ඔයගොල්ලෝ හැමෝම වගේ ඇවිල්ලා ඇති. මොකද අපි හැමෝම දන්නවා මෙතන කියන්නේ අපේ හිත නිවන, ඒ වගේම ඉන්න ගොඩාක් ආස කරන තැනක් තමා මේ. ඉතින් එන්නක යන්න අපි දෙන්න මාලිගාවේ කොහෙද ඇවිද්ද කියලා බලන්න යන්න එන්න. මේ තියෙන්නේ මම මාලිගාව ඇතුලේ ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්. ඔයගොල්ලෝ ගොඩක් අය ගිහිල්ලා තියෙනවා වගේම දැකලා තියෙනවා කියලා මම දන්නවා. ඒත් මට ගියාට පස්සේ ඇත්තටම ගොඩාක් ආසෙ හිතුණා මං ඒකයි මේ වීඩියෝ එකත් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා අරගෙන ආවේ. අන්න ඒත් එක්කම එතනින් පස්සේ අපි දෙන්න එළියට ඇවිල්ලා මෙන්න මේ ටිකෙත් ඇවිදලා ඊට පස්සේ තමයි අපි ආපහු එන්න පිටත් වුණේ. බලන්නකෝ ජීවිතේ මොනතරම් දුකක් ප්‍රශ්නයක් තිබුණත් මං ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි මාලිගාවට ගියාම ඒ ප්‍රශ්න හැම දෙයක්ම අපිට අමතක වෙනවා කියන එක. ඒක මම ගොඩ කලින් ඉඳන් ඇත්තටම විශ්වාස කරන දෙයක්. මම වගේමයි මගේ හස්බන්ඩ්ත් එක්ක ගොඩාක් විශ්වාස කරනවා. ඒකයි අපි දෙන්න අද වෙලාවක් හම්බ වෙන ගමන්ම ගියේ. ඉතින් මගේ යාළුවෝ හැමෝටම ආදරේ සතුටින් ඉන්න මම මීට පස්සේ ඔයගලන්ට තව වීඩියෝ ක්ලිප් එකක් අරන් එන්නම්. එතකල් හැමෝම සතුටින් පරිස්සමට එන්න. එහෙනම් යාළුවනේ ආදරෙයි. වැඩි කාලයක් යන්නේ නැතුව ඊගාව බ්ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙමු.